Welcome back to Jiffy Traveller channel. Hi bowan. අද අපි ඔබත් සමග එකතු වෙන්නේ කිතුල්ගල රාෆ්ටර්ස් රීට්‍රීට් හෝටලේ ඉඳලා. ඉතින් මේ හෝටලේ තියෙන විශේෂත්වය තමයි රාෆ්ටිං ඇක්ටිවිටීස් වලට මේ හෝටලේ ඉතාම ප්‍රසිද්ධයි. ඉතින් රාෆ්ටිං ඇක්ටිවිටීස් වලට අමතරව තවත් ඇක්ටිවිටීස් තියෙනවා මේ හෝටලේ. ඊටත් අමතරව මේගොල්ලන්ගේ ඉකෝ රූම්ස් තියෙනවා. ඒ කියන්නේ රාෆ්ටිං කරත්තටත් මේ රූම්ස් වල ඇවිල්ලා ඉන්නත් පුළුවන්. ඉතින් මේ ගැලණිගඟේ සුන්දරත්වය අත්විඳින්න පුළුවන් මේ ආකාරයට. ඒ වගේම රාෆ්ටිං ඇක්ටිවිටීස් වලටත් යොමු වෙන්න පුළුවන් ආවම. ඉතින් දැන් අපි ඇවිල්ලා රාත්‍රී කෑම අරගන්න වීඩියෝ එකක් තමයි දැක්කේ. ඉතින් පසුදින උදෙන්ම නැගිට්ටා. ඉතින් හැම වෙලේම මේ තැනට ඇවිල්ලා කැලණිගඟේ සුන්දරත්වය අපිට මේ විදිහට බලන්න පුළුවන්. ඇත්තටම බල්කනි එකට හරිම ලස්සනයි ඒ view එක. දැන් අපි උදේ කෑමට තමයි මේ පිටත් වෙන්නේ. ඉතින් මේ හෝටලේ විශේෂත්වය මම කියවනේ රාෆ්ටිං ඇක්ටිවිටීස් වලට කියලා. ඉතින් ඒ වගේම තවත් ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා මේ හෝටලේ කරන්න පුළුවන්. කයාකින් යන්න පුළුවන්, බර්ඩ්ස් වොචින් යන්න පුළුවන්. ඒ වගේම මවුන්ටන් බයිකින් තියෙනවා, වෝටර්ෆෝල් ඇබ්සෙලින් තියෙනවා, සඳුන් ඇල්ලේ. ඉතින් ඔයාලට මේ හෝටල් එකට ඇවිල්ලා රාෆ්ටිං කරන්නත් පුළුවන්, අර ඇක්ටිවිටීස් කරන්නත් පුළුවන්. ඉතින් අද අපි හිතුවේ රාෆ්ටිං කරන්න. ඉතින් අපි උදේ කෑම ගන්න තමයි ඊට කලින් යන්නේ. ඉතින් බලන්න මේ මෙතන තියෙන සුන්දරත්වය හරිම ලස්සනයි. මේ කැලණිගඟට යාපතව නිසා කිතුල්ගල මේ හෝටල් එක හරිම මේ අර ස්වභාවික බැඳීමක් තමයි තියෙන්නේ. ඉතින් අර ගඟත් ගාව ඒ ගඟේ සද්දෙත් එක්ක ගඟ දිහා බලාගෙන ඉද්දී කෑම ගද්දී ඒක හරි අමුතුම සතුටක්, හිතට හරි සෞම්‍ය බවක් තියෙනවා. ඉතින් අපි වගේම තවත් කණ්ඩායමකුත් හිටියා ඇවිල්ලා. හැබැයි අපි දැන් ඊළඟට රාෆ්ටිං යන්න තමයි ඔන්න යන්නේ. ඉතින් ඇත්තටම රාෆ්ටිං ගිහිල්ලා තිබ්බේ නැහැ මීට කලින්. අපි මේ හෝටලේට ආවත් අපි රාෆ්ටිං වලට ගිහින් තිබ්බේ නැහැ. මොකද අර ගොඩක් අපි වෙනදා එන දවස්වලට ගොඩක් සැරයි කැලණි ගඟ. නමුත් අද වතුර මට්ටමත් යම් ප්‍රමාණයකට අඩු බවක් තිබුණා. ඉතින් අපි හිතුවා අද අපි රාෆ්ටිං කරලා බලමු කියලා. අපි දෙන්න විතරයි යන්නේ. ඉතින් මේ හෝටල් එකේ ඉන්න අයට විශේෂ වට්ටමක් හම් වෙනවා රාෆ්ටිං කරන්න. ඒ වගේම මේ හෝටලේ තමයි කිතුල්ගල එකම හෝටලය වැඩිම දුර ප්‍රමාණයක් රාෆ්ටිං වලට හම්බෙන පැකේජ් එකට. කියන්නේ කිලෝමීටර් 7ක ප්‍රමාණයක් හම්බ වෙනවා රාෆ්ටිං පැකේජ් එකට. ඒකට මේ ඇතුළත් වෙනවා 7ක් වේගවත් ජලාශය. කියන්නේ 3ක් හයියෙන්ම යන ජලාශ හම්බ වෙනවා. ඒ වගේම ඉතා පොඩි වේගයෙන් සුළු වේගයකින් යන 4ක් හම්බ වෙනවා. ඉතින් මේ රැපිඩ්ස් 7ක් ඇතුළත් වෙන දුර වැඩිම කිලෝමීටර් 7ක් තියෙන එකම පැකේජ් එක දෙන්නේ මේ රාෆ්ටර්ස් රීට්‍රීට් හෝටලේ. ඒ වගේම තමයි මේ හෝටලේ තියෙන විශේෂත්වය රාෆ්ටිං හඳුන්වා දීලා තියෙන කිතුල්ගලට මේ රාෆ්ටර්ස් රීට්‍රීට් හෝටල් එකේ මිස්ටර් චන්න පෙරේර මහත්මයා. ඉතින් ඔහු තමයි කිතුල්ගලට රාෆ්ටිං හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා කිතුල්ගල කොච්චර දැන් මේ වෙද්දි ප්‍රසිද්ධයිද කියලා රාෆ්ටිං වලට. හැබැයි 1995 වර්ෂයේ මිස්ටර් චන්න පෙරේර මහත්මයා තමයි රාෆ්ටිං හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මේ රාෆ්ටිං ඇක්ටිවිටීස් ගත්තාම ඉතාම වගකීම් සහිතයි. හරිම ආරක්ෂිතයි. ඉතින් අපි විස්තර ඇහුවාම අපිට අපිව යොමු කරා මේ අපිට ඉන්න අද ගයිඩ්. ඉතින් එයා අපිට ඉස්සලාම පොඩි හැඳින්වීමක් කරා. ඊට පස්සේ අපිට සයින් කරන්න තියෙනවා. ඊළඟට අපිට ජැකට්ස්, සේෆ්ටි ජැකට්ස් ටික දීලා හෙල්මට්ස් ඒ ටික දාගෙන අපි දැන් මේ ලෑස්ති වෙන්නේ යන්න. ඉතින් ඒ වගේම අපේ ෆෝන්ස් දාගන්න අර ගයිඩ් ගාව තියෙන කහපාට බෑග් එක ඒක අපිට දුන්නා. ඒ වගේම අපිට ඕන වීඩියෝ කරන්නත් පුළුවන්. හැබැයි අපේ කැමරා එක අපි රාෆ්ටිං කරද්දී අරන් ගියේ නෑ, වෝටර්ප්‍රූෆ් නැති නිසා. හැබැයි යාළගේ කැමරාවකින් ගන්නවා නම් ඇඩිෂනල් මුදලක් දීලා කැමරා කරන්න පුළුවන්. ඉතින්
අපි ලොරියකින් ආවා කිලෝමීටර් 7ක් මෙහාට. මොකද අපි කිලෝමීටර් 7ක් යනවා නේ මෙතන ඉඳලා. ඊට පස්සේ අපේ බෝට් එකයි ඒ පැඩල් ඔක්කොම අරගෙන අපි ගඟ ගාවට බැහැගෙන යන අවස්ථාව තමයි මේ තියෙන්නේ. ඉතින් අපි පහළට ගිහිල්ලා අපේ රාෆ්ටිං එක පටන් ගන්නවා. මේ අපිට දෙන බෑග් එක. ඉතින් මේ බෑග් එක ඇතුළට අපි ඔක්කොම ෆෝන්ස් දාලා ආරක්ෂිතව තමයි යන්නේ. ඉතින් අපිට මේ ගඟට බැහැලා බෝට් එකට නගින්න කලින් සේෆ්ටි ටිප්ස් ඔක්කොම දෙනවා. ඒ කියන්නේ අපිව අමාරු විදිහට ගයිඩ් කරනවා. මොකද ගොඩාක් ඔයගොල්ලෝ දන්නවා මේ රාෆ්ටිං කරද්දී රිස්ක් පැත්තක් තියෙනවා. ඉතින් ඩේන්ජරස් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් හැබැයි එයා අපිට හැම වෙලෙම කිව්වේ එයා කියන විදිහට අපි හරියට පැඩල් එක යූස් කරනවා නම් ඒ විදිහට කරනවා නම් එතනදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් අපිට තාමත් බෑක්වර්ඩ්, ෆෝර්වර්ඩ්, ස්ටොප්, left turn, right turn, get down ඔය වගේ අපිට පැඩල් කරන විදි කියලා දුන්නා. ඉතින් අපිට යද්දි වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මොකද අපි කැමරාව බෑග් එකට දාගෙන තමයි ගියේ. හැබැයි අපිට පොඩි බ්‍රේක්ස් දුන්නා. ඒ හැම රැපිඩ් එක මේජර් රැපිඩ්ස් ඉවර වුණාම අපිට මේ වගේ බ්‍රේක්ස් දෙනවා. ඉතින් අපිට වීඩියෝ කරගන්න ටයිම් එක දෙනවා. ඉතින් මේ තියෙන ඒ වගේ අවස්ථාවක් තමයි. ඉතින් මම තමයි ඉස්සරහම හිටියේ. එතකොට අර මේජර් රැපිඩ්ස් වල යද්දී කෙලින්ම මූණට ඇවිල්ලා වතුර වදිනවා. හැබැයි අපිව කොහෙවත් වැටුන්නේ නැහැ. ඉතින් අපිට ගයිඩ් කිව්වා අපි හරි විදිහටම මේ ඒවා යූස් කරා කියලා. ඉතින් අපිට ඒ ගැනත් සතුටුයි. ඉතින් ගොඩාක් කලාතුරකින්ලු වැටෙන්නේ නැත්තේ කවුරුත්. ඉතින් අපි ඇත්තටම වැටුන්නේ නැහැ. මේ ආසාවෙනුත් හිටියා පොඩ්ඩක් අර මේජර් රැපිඩ්ස් 3 හරිම අමාරු වුණා. හැබැයි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් අපි ওই විදිහට කිලෝමීටර් 7ම ආපසු හෝටලෙට ආවා. ඉතින් මේ තියෙන අපි බැහැලා ආපහු හෝටල් එකට යනවා. ඉතින් මේ මෙතනින් එහාට රාෆ්ටිං නෑ. මේ හෝටල් එකෙන් එහාට ගොඩාක් අමාරුයිලු මෙතන ඉඳලා තියෙන හරිය ගඟ. ඉතින් ওই විදිහට තමයි අපේ රාෆ්ටිං එක්ස්පීරියන්ස් එක උනේ. ඉතින් දැන් අපි ආයෙ හෝටල් එකට ගිහිල්ලා ලෑස්ති වෙලා අද හෝටල් එකෙන් පිටත් වෙනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. සුබ දවසක්.